සුබ දවසක් සීලම දෙනාට අද සුපුරුදු පරිදි ශ්‍රාවලේ සුද්ධ උදේශය අගනුවර වන ජෙරුසලමේ සිට නැවුම් වූ අත්දැකීමක් පෙරි රසවත් අවස්ථාවක් ඔබට විඳ ගන්න තමයි මම මේ සූදානම් වෙන්නේ. මේ පිළිබඳව විස්තර සඳහන් කරන්න මොකද්ද කියලා අපේ ආදරණීය සහෝදරිය ඉන්නවා සුපිපි පෙරේරා. අපි ඇගෙන් අහමු මොකද්ද වෙන්නේ ජෙරුසලමේ කියලා. ජෙරුසලමේ මයි 8 වෙනිදා සිනමැටික් හෝල් එකේ පාද ෆිල්ම් එක පෙන්නනවා. ඉතින් ඔයාලත් එන්න ජෙරුසලමට පළවෙනි වතාවට ෆිල්ම් එකක් ගේන්නේ. ඉතින් ඒක ලොකු අවස්ථාවක් අපිට ජෙරුසලමේ ඉන්න අපිට ලොකු අවස්ථාවක්. එන්න බලන්න. අනිත් එක නිකන් සාමාන්‍ය ෆිල්ම් එකකුත් නෙමෙයි. මේක අති සාර්ථක ජනප්‍රිය ෆිල්ම් එකක්. ඇත්ත කතාවක් සත්‍ය කතාවක් පාද කරගෙන ෆිල්ම් එකක්. ඉතින් එන්න බලන්න මයි 8 වෙනිදා ජෙරුසලමට රෑ 8 මාට තියෙන්නේ. අපි ළඟ ටිකට්ස් තියෙනවා. ඕන කෙනෙක් කෝල් එකක් දෙන්න. ටිකට්ස් තියෙනවා. ටිකට්ස් ගන්න එන්න. සීමිත ප්‍රමාණයක් තියෙනවා. සීමිත ආසන ප්‍රමාණයක්. එන්න එහෙම නිකමන හරි මයි 8 එන්න බැරි නම් මයි 15 ඔයාලට හම්බුනා තෙලු හෝල් එකට ගිහලා බලන්න පුළුවන්. සිනමා ශාලාවට ගිහලා බලන්න පුළුවන් තෙලවිව් මැයි 15 වෙනිදා 2026 මැයි මාසේ 8 වෙනිදා තමයි ජෙරුසලමේ සිනමැටික් සිනමා ශාලාවේදී පැවැත්වෙන්නේ. අති දැවැන්ත සිනමා පාඨයක් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. චමින්ද ජයසූරියගේ ප්‍රථම නිර්මාණය. ඒ වගේම ජෙරුසලමේදී අපි ප්‍රදර්ශනගත කරන්නේ ප්‍රථම වතාවට තමයි මෙම සිනමා පාඨය. සත්‍ය කතාවක් පාදක කරගෙන තමයි වවුල් කැලේ සිදුවීම අපි ඔබට පෙන්නනවා ජෙරුසලමේ සිට. ඊශ්‍රායලයේ විසින් සීලුම දෙනාට ආරාධනා කරනවා Father movie එක බලන්න එන්න. Picture Entertainment proudly present by Father. විනිශ්චය අවිනිශ්චිතය. right එන අපි ඊශ්‍රායලයේ විසින් mothers ලට sisters ලට ඒ වගේම බ්‍රදර්ස් ලට ආරාධනා කරනවා ෆාදර් බලන්න එන්න. ඔයා එන්න ඕනේ එයත් එක්ක. එයා නැත්තම් අපි වගේ තනියෙන් එන්න. රයිට් එහෙනම් සීලම දෙනාටම ආරාධනා කරනවා 2026 මැයි මාස 8 වෙනි දින ජෙරුසලමේදී පැවැත්වෙන 8:30ට තමයි සිනමැටික් සිනමා ශාලාවේ තමයි පැවැත්වෙන්නේ. ඒ වගේම 2026 මැයි මාස 15 වෙනි දින තෙලවිව් සිනමා ශාලාවේදී පැවැත්වෙනවා ෆාදර්. විනිශ්චය අවිනිශ්චිතයි. රයිට් එහෙනම් සීලම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. එන්න ඕනේ බලන්න ෆාදර්. ඉරහඳ සෙවනැල්ලේ කළු සුදු ඕවිල්ලේ මෙලවෙන වදවේ මනුසත් උද්‍යානේ කඳුලද අසරැල්ලේ සැනහි දිවිනිල්ලේ හමුවෙමු මොහොතක් අපි පරසතු යායේ හමුවෙමු මොහොතක් අපි පරසතු යායේ